ඔයාලට කියලා දෙන්න යන්නේ printer එකකින් හරියට print out එකක් ගන්න හැටි. ඉතින් මේක තමයි අපේ channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එක. ඔයාලා දැනටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා all දාගෙන notification on කරලා තියාගන්න. තව ඔයාලගේ අදහස comment section එකෙන් දාන්න. අපි යන් වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් ඔයාලට මෙතන පේනවා මට මේ ඕන වෙලා තියෙන මේ drone එකේ මේ frame photo එකේ මේ print out එකක් ගන්න. මෙතනදී ඔයාලට මේ PD ෆයිල් පින්තූර දෙකක් තියෙනවා. ඔයාලට මෙතන පේනවනේ. මේ දෙකම මට print out එකක් ගන්න බෑ. මේ දෙකේ මේ PDF එකක් විදියට හදලා තියෙන එක විතරයි print out එකක් ගන්න පුළුවන්. මේක print out එකක් ගන්න බෑ. මොකද හේතුව මේක ඇවිල්ලා PDF එකක් නෙමෙයි. ඔයාලට මේකේ print ගන්න පුළුවන් PDF වල විතරයි. හරි ඔයාලට මම මෙතන පෙන්නන්නම්. මෙතන open click කරලා මේකේ right click කරාම මෙන්න මෙතන ඔයාලට මේ print කියන option එක පෙන්නනවානේ. හොඳේ. දැන් ඔයාලට මම අනිත් එකේ පෙන්නන හැටි පෙන්නන්නම්. මේක ඔන්න මම open කරගෙන right click කරාට පස්සේ මෙතන හරිනම් මේක PDF එකක් විදිහට එව්වනම් මෙතන පෙන්නන මේ forward කියන එකට උඩින් හරි යටින් හරි පෙන්නනවා print කියලා. ඒ option එක මෙතන නෑ. මොකද මේකේ වෙලා තියෙන්නේ JPG document එකක් හැටියට. ඔයාලට මේක print out එකක් ගන්න ඕන නම් කරන්න තියෙන්නේ මේක save කරලා Word එකට ගිහින් ඒකේ paste කරලා ඒක save කරන්න ඕන PDF එකක් විදිහට. ඊට පස්සේ තමයි ඔයාලට මේක ගන්න වෙන්නේ. හරි. ඉතින් අපි අපේ කතාවට මේක ටිකක් ඔයාලට මම තිබ්බ additional knowledge එකක්. මෙතන මේ open කියලා එකක් තියෙනවා. ඒක click කරන්න. හරි file එක open කරගන්න කොහොම හරි. ඊට පස්සේ මේක right click කරාට පස්සේ මෙතන මෙන්න මෙහෙම print කියලා තියෙන option එක. ඒක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ පෙන්නනවා ඊට පස්සේ එන screen එක. මෙතනදී අපිට මේකේ properties ගිහිල්ලා එහෙම වෙනස් කරගන්න පුළුවන්. මෙතනදී මම ඔයාලට මේ එකින් එක කියලා දෙන්නම්. මෙතන තියෙනවා document size කියලා. ඒ කියන්නේ දැන් මෙතනින් තමයි වෙනස් කරන්නේ. A4 size තියෙනවා, letter තියෙනවා, ඔය එක size තියෙනවා. දැන් A3 ගන්න ඕන මෙන්න මේ A3 කියන එක තමයි select කරන්න ඕන. ඔයාලට මේක මෙතනින්ු select කරගන්න පුළුවන්. නැත්නම් මේට පස්සේ තියෙනවා තැනක් එතනින් select කරගන්න පුළුවන්. ඒක ලේසි. මම ඔයාලට ඒක කරන හැටි පෙන්නන්නම්. දැනට මම ඔයාලට මේ එකින් එකෙන් කරන හැටි තමයි වෙන දේවල් කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන paper type කියලා තියෙනවා. මේ තමයි paper type ටික. මේකේ සාමාන්‍යයෙන් අපි normal use කරන්නේ A4 නේ. A4 එකට තියෙන්න ඕන plain paper නැත්නම් bright white paper කියන එක. අතයින් කරගමු. quality එක ඔයාලට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. quality එක වෙනස් කරනවා කියන්නේ ඔයාලගේ එකේ printerෙන් දැන් හිතන්නකෝ මේක නම් black and white එකක්. ඔයාලා මොකක් හරි color එකක් print කරනවා කියලා. එතකොට normally use වෙන ink ටිකට වැඩිය ink use වෙනවා. මෙතන මේ තියෙනවා high කියලා තව more settings කියලා තියෙනවා. මම දැන් standard කියන එක තමයි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ side කියලා තියෙනවා two sided top. ඔයාලට ඕන නම් ඒක මෙතනින් on කරගන්න පුළුවන්. ඊට පස්සේ multipage කියලා තියෙනවා. ඒකත් මම off කරලා තියෙන්නේ. copies කියලා තියෙනවා. මේකදී පෙන්නන්නේ මෙතන මේ අපි open කරගත්ත PDF එකේ තියෙන ෆයිල් ගණන තමයි පෙන්නන්නේ. මෙතන මගේ එක ෆයිල් එකක් තියෙන නිසා තමයි මෙතන 1 කියලා පෙන්නන්නේ. හරි ඊළඟට එච්චරයි බලන්න තියෙන්නේ. මෙතන අපි normally මේක අයින් කරගමු. අයින් කරලා අපි දැන් යම් print එකක් ගන්න හැටියට. ඉතින් ඔයාලට දැන් මේ තියෙන page එක එකයිනේ තියෙන්නේ. ඒ නිසා මෙතන හැම වෙලෙම all තමයි වැටිලා තියෙන්නේ. page ගොඩක් තියෙනවනේ. ඔයා එක ගන්න එක හොඳයි. එතකොට මෙතන current කියන එක දාලා මෙතන මේ තියෙන එකේ 1 කියන එක type කරන්න. හරි මං අර ඔයාලට කිව්වනේ paper එකේ size එක වෙනස් කරනවා කියලා. මම ඒක ඉස්සරහදී කරන්න කිව්වේ. අන්න ඒක මෙතනදී තමයි කරන්න ඕන. මෙතන තියෙන letter කියලානේ. ඒක මෙතන මේ යට තියෙන එකකින් ගිහිල්ලා A4 කියන එක select කරගන්න ඕන. A4 කියන එක select දීලා okay කියන එක දෙන්න ඕන අනිවාර්යයෙන්ම. okay කියන එක දීලා print කියන එක දෙන්න ඕන මෙතන. හරි. ඊළඟට ඔයාලට මෙතන වැටෙන එක print වෙනවා. මෙතන print වෙනවා වැටෙනවා. ඔන්න දැන් තමයි print වෙන්න ගත්තේ. මම ඔයාලට print එකක් අරන් පෙන්නන්නම්.
මෙතන කම්ප්ලීට් වුණාට print එක එනවා තාම. හරි. මෙන්න මේ විදිහට මගේ print එක ආවා. මේ තියෙන්නේ මම ගත්ත print එක. print එක successfully ආවා. ඉතින් ඔයාලත් මේක කරලා බලන්න. ප්‍රශ්න තිබ්බොත් comment section එකේ දාන්න. අනිවාර්යයෙන් මම ඒකට reply කරනවා. මම reply කරේ නැත්නම් ආපහු ඒ ප්‍රශ්නේ මම දාන latestම වීඩියෝ එකටත් දාන්න. මම ඒකට අනිවාර්යයෙන්ම reply එකක් දෙනවා ඔයාලගේ. හරි. thank you.